Friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද play කරන්න යන්නේ horror tale 2. ඉතින් ඔයගොල්ලෝ කිව්වා වගේම subscribers 10 ගහන්න උදව් එක subscribe දුන්න හින්දා ඉතින් මම ගෙනාවා horror tale 2. අර locations තියන්නේ all the item locations අන්න ඒක තමයි ගෙනාවා. ඉතින් මෙච්චර වෙලා මොනවද කරේ කියලා අහන්න නැති කට්ටිය ඉතින් මේකට හේතු දෙකක් විදිහට තිබ්බා වීඩියෝ රෙකෝඩ් කරන වෙලාව තිබ්බේ සහ YouTube එකේ ඉස්සරදී වීඩියෝ බලුවා කොහොමද thumbnail ඒ වගේ ලස්සනට හොයන්න කියලා. හරියට වැඩි කතා නැතුව යමු ගේම් එකට. ඉතින් අද all the item locations තමයි මම තුන දැන් මේ දෙක දානවා. පළවෙනි ගේම් කියන්නේ horror tale 1 එකේ දාන්න මේ previous video එක වැඩන්න මචං. ඉතින් මචං පොහ කරන්න නැතුව subscribe කරන්න. කියන්න ආතු වෙනා කලින් වීඩියෝත් කිව්වේ නැද්ද ඔහෙද? subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. ලෝබෙන් එක පොහ වෙන්නත් එපා මචං. හරි මචං මෙන්න මෙහෙම නැගිටිනවා මම. Where the hell am I? It's like a medieval prison. I gotta get out. මෙහෙම නැගිටිනකොට මචං මේ කොහෙත් නැගි වතුරක්වත් මුකුත් නෙමෙයි dirt තියෙන. I wish I could find something to dig with. දැන් මේක කියනවා මොකක් හරි dig කරන්න එකක් නෙමෙයි. දැන් මෙන්න මේ විදිහට අපි That's great. I think I can get through now. ඊට මේක හරහා ගිහිල්ලා පළවෙනි එක තමයි අපේ shovel. අන්න shovel මචං මේ මෙන්න මෙතනමයි තියෙන්නේ කොහෙවත් පළවෙනි item එක shovel. මේ side views එක තමයි මේ dirt ටික අයින් කරන්න. Wow, it's like I'm in the Shawshank Redemption. Tom? පොරොයිසිකන් හැබැයි අපිට නම් බදින්නේ වෙන ළඟ තියෙන එළිය ගන්න. දැන් මූ අපිට පේන්නේ නෑනේ මූ රට හාවත. මූ රට හැවිත් ඒක දේශක නෙමෙයි මූ රට හාව. ඒක දේශේ රට හාවකට නෑ මූ රට හාවේ. මම හොයාගත්තා. මම ගුලුගුලකින් ගහලා හොයාගත්තේ. මගේ එන්කින් ටයිම් කියන මචං. ඉතින් මචං අපි බඩු තියෙන විදියට මචං අපි හොයාගමු. බඩුව කාමෙනානේ ඒ බඩුවේ ලොකේෂන් එක අපි හොයාගමු. ටැප් එකේ ලොකේෂන් එක නම් මචං මෙන්න ෆස්ට් ලොකේෂන් එකේ ටැප් එක. හරිද? ඊට මචං සෙකන්ඩ් ලොකේෂන් එක මචං මයින් එක. මයින් එකේ තියෙනවා මචං දැන් නිමගෙන් මැස්සට පස්සේ එතන තියෙනවා දැන් ෆාම් එක තමයි යන්නේ මොකද වොකි ටෝකේ ගන්න තියෙනවා වොකි ටෝකිය ෆාම් එකේ තියෙනවා ස්කෝලෙත් තියෙන තැනක් දැන් මචං මේ ටැප් එකේ ෆාම් එකේ ලොකේෂන් එක තමයි මචං මෙන්න මෙතන මචං හරි පේනක් දන්නේ මෙන්න මෙතන තියෙනවා ටැප් එක ඕක තමයි මචං සෙකන්ඩ් ලොකේෂන් මචං වොකි ටෝකේ තමයි අපේ දෙවෙනි එකට මචං මෙන්න මෙතනමයි තියෙන වෙන කොහෙවත් නෑ මචං Sam! මේ ලබ්බක් කියනවා හරිද Hear me? Tom, did you make it? I told you not to doubt me, didn't I? Alright. Take the king's crown. You earned it. How are you doing? I'm gonna come back and get you out. Oh, wait a minute. While you were gone, school के location එක මචං Kidnapper has the only key to the cell. school के location so I'll take එකම තැනමයි තියෙන්නේ Tom, don't be so confident. He's older and much stronger than me. Listen, and now he comes. මේ මචං අපේ ගෙදරට ගලිබෝසරක් ඇවිල්ලා That's the only time the cell door is open. And so I thought, well, ඒඩන්නේ I might try feeding him some sleeping pills if you can get them.
Sounds like a plan. Mrs. Martinez has all sorts of things in her medical cabinet for torturing students. Surely there must be some sleeping pills in there to calm them down. I'll look for it. Great. It's another problem. My leg. I have no idea what to do with it. It's like there's no shackles. Just give me some time. Well, I've got plenty of time. At least until I change her piece of wood. I'll hurry up, don't worry. Thanks, Tom. Good luck. Hope to see you again. Samantha, the king's crown is still mine. Everything will work out. Just wait, I'll be right back. දැන් අපි ටැප් එකේ third location එකට අපි යන්න ඕනේ mine එක. හරිද? mine එක. දැන් මම ඊට පස්සේ side juice එකත් කියන්න. අපි ඒ කියන්නේ ටැප් එකේ location හතරක් තියෙනවා. දැන් ඊළඟ location එක තමයි මේ mine එක. mine එකේ මේ mine එක දැන් මෙතනදී පොඩි ඉන්නේ මම. ඉස්සරට පස්සට මෙන්න මෙතන තියෙනවා ටැප් එක. හරිද? ඕක තමයි third location එක. You can't outsmart me. මචං තියෙන්නේ ඉස්කෝලේ. ස්කූල් පාසල මචං. ඉතින් මචං පාසල අරින්න ඒ කියන්නේ ස්කූල් කී එකේ සයිඩ් එකේ තමයි මචං ස්කෝල අරින්න මචං. ඉතින් ස්කෝල අරින්න මචං මේ දොර අරපොන්න දුම් දාලා. Wow. Now the whole school is at my disposal. මේ පැත්තෙන් හරි අර පැත්තෙන් කලයක්. යුටිලිටි රූම් එකේ තියෙනවා මරට හාව. මේකද යුටිලිටි රූම් එක. මේ තියෙන යුටිලිටි රූම් එකේ මෙන්න මචං මෙන්න මෙතන තියෙනවා මචං. හරිද? මෙතන තියෙනවා ඔක තමයි fourth location එක. හරිද? දැන් මචං මේක ස්ට්‍රීට් ටූස් එකට අපි යන්න ඕනේ රේල්වේ ස්ටේෂන් එකට. එද රේල්වේ ස්ටේෂන් එක දෙතෙන්දර ස්ටේෂන් මේ ස්කූල් එකේ නේද? රේල්වේ ස්ටේෂන් එකට අපි යන්න ඕනේ. අයිද රේල්වේ ස්ටේෂන් එකට ගිහිල්ලා දැන් මෙන්න මෙහෙම දකුණට හැරිලා වමට Mommy, or I දැන් අපි ඊළඟට හොයාගමු. අනේ මන්ද ඊළඟට ගියගේ ලොකේෂන් එක where are you? දැන් ගියේ පළවෙනි ලොකේෂන් තමයි ෆාම් එක. පුංචි පහේ ෆාම් එක තියෙනවා. දැන් ඒකට අයියෝ මම කමේ වෙන්නේ. I don't know. අයියෝ ආසම නැති මේකනේ මම. You can't outsmart me. දැන් හරි. ගියේ තමයි මේ ෆාම් එකේ මේ ෆාම් එක වල පේනක් දන්නේ මේ. ඉතින් එතන ගෑස් ස්ටේෂන් එකක් වගේ තියෙනවා. එතන උඩ තියෙනවා දැන්. මොකද මචං ෆස්ට් ලොකේෂන් එක. ඊළඟට සෙකන්ඩ් ලොකේෂන් එකට අපි යන්න ඕනේ ලය එකට. අර හාගුල තියෙන හාගුල. ඔය හාගුලට යන්න ඕනේ. මේ සයිඩ් ටූස් එක මම කියනවා. ලය එකට යන්න ඕනේ අපි. ස්කෝල් නෑ ගියේ එක. ස්කෝලේ තියෙන ගියේ එක. ස්කෝලේ ගියේ එකක් තියෙනවා. අද ඒක නම් මේ තියෙන ලයකේ මේ තියෙන මෙන්න මෙහෙම ගියාට පස්සේ I මතකද දන්නේ. ready, Fred. දැන් සිංහල මම ගත්තා. ඊළඟට පේන තමයි මේ ගෑස් ස්ටේෂන් එක කාති මේ බැරල් එක තියෙනවා. මේ බැරල් එක උඩ තියෙනවා මචං. හරිද? සෙකන්ඩ් ලොකේෂන් එක. අන්සන් ඊළඟ ලොකේෂන් තමයි රේල්වේ ස්ටේෂන් එක. හරිනේ. දැන් තර්ඩ් ලොකේෂන් එක තමයි රේල්වේ ස්ටේෂන් එක. ඩක්කොට. හරිද? ඒක මචං මෙන්න මෙහෙම රේල්වේ ස්ටේෂන් රේල්වේ මේක කෝච්චිය තියෙන්නේ. කෝච්චියට මෙහෙම උඩින් ගිහිල්ලා
මේ තියෙන ඔයාලට පේනද දුන්නේ ආයුධ පෙට්ටිය. මේ ආයුධ පෙට්ටිය මේ පේන්න තියෙනවා. පේන්න තියෙනවා ආයුධ පෙට්ටිය. third location එක. හතරයි. ඕ ගඳයි. කොමන්ට් දාලා හරිනවා. ඒක දෙට සුදේනවා ඔයගලන්ට එනක් ගන්න ඉන්නේ. ඒක මේ ගලි බෝස් එකකින් ආගන්න. දැන් third location එක මචං මයින් එකේ. මයින් එකේ කියන්නේ ලොකේෂන් මම හිතන්නේ පහක් තියෙන ලොකේෂන්. ඒක තමයි මචං මේ මෙන්න මේ හැවල් පේනක් දන්නේ. මෙතන තියෙනවා. මේ තියෙන මේ බෑග් වේදෙන මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන මේ පෙට්ටිය උඩ තියෙනවා. අර මචං නෝක තමයි මොකද්ද? location. ඊළඟට අනේ වැඩිම තියෙන්නේ කොහරි එතන තමයි. ටැප් ඒක තමයි වැඩිම ලොකේෂන් තියෙන්නේ. වල්ලා බුර්ණ ඉවරන්න වෙලා. ඔන්න මේ තියෙන කාමරේ කාමරේ මම ක්ලාස් එකේ තියෙන. ක්ලාස් එකේ මෙන්න මෙතන තියෙනවා තමයි ගියේ එක. මචං කියනවා මචං ගියේ එක. එතන ගා මචං. or fifth location එක. ඔගේ side views එකට අපි යනවා mine එකට. ඊට පස්සේ මචං මේ බෑග් එකක් තියෙන මේ ටික එකතු කරලා මේ උඩක්කුවට දාන්න ඕනේ. දක්කුවට දාන්න මචං. මේ ටික එකතු කරලා දාන්න. A couple more of these bags and I'll be huge like Schwarzenegger from Terminator. I'll find you. හිමින් ෂෙරේ ගිහිල්ලා නැත්නම් මේක තාල්ලු කරන්න. තාල්ලු කරා මචං මෙන්න මෙතන හදනවා කෑල්ල. සයිඩ් views ගියේකේ සයිඩ් views එක තමයි මචං මේ. ඕකේ අතේ තියෙනවා මේ මොකක්ද නිය. Go back to your cell. It's so I hope this controls are better than Ralph's car. හරිනේ. මං ඊනාට අපි ලොකේෂන් එක ගිහින් අපි පික් ලොකේෂන් තමයි මයින් එක පික් ලොකේෂන්. දැන් තමයි මේ බංකුවක් තියෙනවා. ෆස්ට් නාත්තා එතන ගාතේ බංකුවට තමයි ෆස්ට් ලොකේෂන් එක. දැන් සෙකන්ඩ් ලොකේෂන් එකට අපි යන්න ඕනේ. ඉතින් කොහෙද කියන්නේ කියලා. නමෝ අපි ලයකට යමු. ලයගේ දැන් තාදා කියන්නේ මේ ස්කූල් වාට පේනක් ගන්න මට පේන්නේ ඔයාලට මතක ගන්න ෆාම් එකේ මේ ඔයාලට අපේ ඒක දැක්කත් ගන්න රතු පාට ලොකු ගයක් තිබ්බා. ඒකේ දොර වහලා මචං ඒක ඇරෙන්නේ අර ස්කූල් කීයකින් ඉස්කෝලේ ඇරියම් විතරයි. මචං මේ කියන්නේ මචං මේ ෂෙඩ් එක ඇතුලේ තියෙන මේ ෂෙඩ් එක ඇතුලේ නැචං මෙන්න මේ තියෙන ලිපියක් වගේ තියෙන මෙන්න මෙතන second location එක. අනේ third location එකට අපි යන්න ඕනේ ස්කූල් එකට. ස්කූලේ ලැම්ප් එකක් ගාලා තියෙනවා. මම දෙවන තට්ටුවේ තියෙන ලැග් එක තමයි ස්කූල් එකට අපි යන්නේ. බඩ තුනක්වත් තිබුණේ නැහැ. මේ වීඩියෝ එක ලොකුයි. හරිනේ මෙන්න දෙවෙනි තට්ටුවේ පේන ගන්නේ මේ උඩ තියෙන මචං මේ ලැම්ප් එකක් ගාලා තියෙන පික් ලොක් එක. හරියට මචං මොකද මචං? ඊළඟට අපි යන්න ඕනේ රේල්වේ ස්ටේෂන් එක. රේල්වේ ස්ටේෂන් එක කොහෙද තියෙන්නේ? රේල්වේ ස්ටේෂන් එකේ හරි රේල්වේ ස්ටේෂන් එකේ මේ මෙඩිකල් රූම් එක ගන්න මේ ෂෙඩ් එක තුල තියෙන මචං. මේක පාසල් තියෙනවා. හරිද? මේකේ උඩ තියෙනවා මචං. මොකක්ද ලොකේෂන් එක? මචං මේකේ සයිඩ් views එක දිහට අපි යන්න ඕනේ. ෆාම් එක ගොවි පොලට අපි යන්න ඕනේ. අපේ කවුරුත් නැහැ සත්‍යක්වත්. මගේ නිවහන.
කලින් එක මේ කලින් මේක වහලා මචං තිබ්බේ. මචං මේ මොකක්ද තියෙන්නේ? ඉස්කෝලේ ඇරියන් Can't hide forever. සයිඩ් බෝස් එක මචං මෙන්න මේ මගේ නෝටලා මෙතන පොඩි ටෙස්ට් එක. ටෙස්ට් එක අරපන් මචං. Easy peasy. මෙතන Here you තියෙනවා practice exactly for රබර් this බූස්ට් day. තියෙන්නේ. මේ රබර් බූස්ට් එක How is මෙතනයි he? තියෙන්නේ. මේ කොහොමද තියෙන්නේ? මේ ඇතුළේමයි තියෙන්නේ නේ කොහොමද? ඕකේ සයිඩ් බූස්ට් එකට මම පස්සේ කියන්නේ සයිඩ් බූස්ට් එක මේක. සයිඩ් බූස්ට් එකට ඔයා මේ රබර් බූස්ට් ටික දාගන්න ඕන. අර මං කිව්වේ ගී එක හයි කරපු තැන තියෙන. නෝකේ පිටාසේ දාගන්න ඕනේ. ලයිට් එක තියෙන්නේ ලයිටර් එක කොහෙද තියෙන්නේ ලයිට් එක මචං ෆාම් එකේ තියෙනවා මචං ෆාම් එක දැක්කන් ලයිටර් එක ෆාම් එකේ තියෙන්නේ ෆාම් එකේ වෙන ලොකේෂන් ලයිට් ලොකේෂන් එකට අපි යන්න ඕනේ ස්කෝලේට ස්කෝලාට මතක ගන්න අපි මම කිව්ව පික් ලොක් එක නේ දැන් තියෙන්නේ එතන ගා බෙන්ච් එකක් තියෙනවා බෙන්ච් එක තමයි ස්කෝලේට ස්කෝලේට අපි යන්න ස්කෝලේට මෙන්න මෙහෙම දෙවෙනි තට්ටු නගලා වාට පින තන්නේ මම දෙකේ මේ පැත්තේ මේ වම් පැත්තේ මම කවුද තියෙනවා නැත්නම් සෙකන්ඩ් ලොකේෂන් එක කියලා කට උගරක් තියනවා වගේ උගරේ කටේ දෙකම ලියනවා ඒ ලොකේෂන් එකට යන්න ඕනේ Tommy, four-eyed friend. ලයකනේ ලයිකේ වල මතක දන්න හොරර් ටේල් 1 එකේ මම භාගය ගන්නේ ඒකේ මිටිය තිබුණ තැන තියෙන්නේ මෙතෙන් මිටිය දෙන්නෙත් එකම තැන ඒකේ එකම තැන මෙන්න මෙතන මචං තියෙනවා සමහරවිට ඔය තර්ඩ් ලොකේෂන් එකට නම් ලයිට් ෆෝර්ත් ලොකේෂන් එකට අපි යන්න ඕනේ රේල් ස්ටේෂන් එකට එතකොට ඒකේ සයිඩ් බූස්ට් එකට මචං දේවල් දෙකක් තියෙනවා සයිඩ් බූස්ට් දෙකක් තියෙන්නේ මැග්නට් එක ගලවන්න යූස් එක ඕනේ ඒක මෙන්න මෙහෙම ගිහිල්ලා එහෙම කෙලිම ගිහිල්ලා මේ විදියට චූටා අමට බර කරනවා නම් මෙතන තියෙන මචං බාංකුව ඔය බාංකුව උඩ තියෙනවා දැන් ෆෝර්ත් ලොකේෂන් එක ඕකේ සයිඩ් බූස්ට් එක දිහාම අපි මැග්නට් එකක් ගලව ගන්න ඕනේ සහ මකුන් දාලා පුච්ච ගන්න ඕනේ. දැන් අපි බලන්න ඕනේ මැග්නට් එකේ මැග්නට් එකේ ලොකේෂන්ස්. එන්න අචා එක තැනක් තියෙනවා මචං. එන්න දැන් රේල් ස්ටේෂන් එකේ තහඩු තියෙන්නේ. නෝක මචං. දැන් ගලව. මේ ලයිට් එක තියාගන්න. Nobel Prize in Physics goes to ඊළාට මැග්නට් එකේ ලොකේෂන්ස් ගත්තොත් ස්කෝලේ මයින් එකත් තියෙනවා මයින් එකට යමු මයින් එකට මතක ගන්න හැප්පෙන් තිබෙන තැන ලොකු පෙට්ටියක් තියෙනවා මේ දින ලොකු පෙට්ටියක් තියෙනවා පෙට්ටිය මෙතන ඇල්ලමට මෙතන මෙල්ල ඇල්ල තියෙනවා I thought we were already friends. ඇල්ලිලා තියෙනවා. හරිද මචං? ඊළඟට තියෙනවා අපි යමු රේල් ස්ටේෂන් එකට. රේල් ස්ටේෂන් එක කොහෙද ඇල්ලලා තියෙන්නේ? අපි රේල් ස්ටේෂන් එක කියන්නේ. මේ ඊළාට ලයකේ තියෙනවා. ලයකේ තියෙනවා. හරි ලයකේ තියෙනවා. මම ඊළඟ ලොකේෂන් එකට අපි යන්න ඕනේ ලයක. මෙන්න මෙහෙම
ස්ටේෂන් එකේ මෙන්න මෙතන ඇල්ලලා තියෙනවා. දැන් මචං තියෙනවා ස්කූල් එකේ. ස්කූලේ පොඩි ගමනක් යන්න ඕනේ මේක හොයන්න. පුංචි සවාරිය. අන්තුම හැම ලැස්ති කරන්න ඕනේ නෑ. විනාඩි දෙකකින් විනාඩි දෙකක්වත් යන්නේ යන්නට. ස්කූල් එකට ගියා. ස්කූල මචං ලයිබ්‍රරියට යන්න පාරේ අන්තිම කොරිඩෝර් එක. කියන්නේ අර ලොකර් ස්කෝල ලොකර් මචං. ඉතින් මෙන්න වගේ ලොකර් තියෙනවා. ඔන්න ඕක පැල්ලලා තියෙනවා මචං. ලැග් වෙනවා. මෙහෙන් ගිහලා දැන් මෙන්න ඉතින්නේ මෙන්න අන්තිම කොරිඩෝර් තමයි මෙන්න මේක. අන්තිම කොරිඩෝර් මේකනේ. මම අන්තිමට කලින් එක මෙන්න මෙතන මචං ඇල්ලලා තියෙනවා. අන්තිමට කලින් එක. හරිනේ. අන්තිම ලොකේෂන් එක මැග්නට් එක. මැග්නට් එකේ සයිඩ් ඩෝස් එකට අපිට ඕනේ මොකද්ද? රොප් එක. රිපලන්ට් එක තියෙනවා. හරි මචං ඊළඟ එක තමයි මචං රිපලන්ට් එක. මචං ෆස්ට් ලොකේෂන් එක මෙන්න මෙතන ස්කෝලේ ලයිබ්‍රරි. සෙකන්ඩ් ලොකේෂන් එක අපිට තියෙන මචං ෆාම් එකේ මතකද දන්නේ වොකි ටෝකි එකේ තිබ්බතනදී මෙට්ට. ඒ මෙට්ට ගාවක් තියෙන මෙට්ට ගා මේ බංකුවක් තියෙනවා. ඒ බංකුවේ තියෙන සමහරලාට ෆාම් එක ගඩු ගොඩාක් තියෙනවා හොයන්න අපිට. රිපලන්ට් නේ මේ තියෙන බ්ලොක් එකේ තියෙනවා. මෙන්න මේ අංකෝ ගාව තියෙනවා. තමයි සෙකන්ඩ් ලොකේෂන් එක. තර්ඩ් ලොකේෂන් එකට අපි යන්නේ. මයින් එකේ ලයකේ කොහෙද තියෙන්නේ? ලයකේ නෑ. අවශ්‍යනා කියන නෝවල මයින් එකේ සයිඩ් ඩෝස් එකට අපි යන්න ඕනේ රේල්වේ ස්ටේෂන් එකට. රිපලන්ට් එක මෙහෙම අරන් සයිඩ් ඩියුස් එකට මචං මැග්නට් එකක් ඕනේ. මැග්නට් එකේ සයිඩ් ඩියුස් එකට රෝප් එක ෆාම් එකට කියන්නේ මැග්නට් එකේ රෝප් එකේ ලොකේ යූස් එකට යන්න ඕනේ ෆාම් එකට. මෙන්න මචං මේ අල්ලලා තින්නේ. ඕකේ තියෙන පොඩි ඉන්න හිම්බිච්චි කොට්ටයක් සයිස් පොඩි සීව් එකක්. Now we need some magnet down there. රෝප් එක දීලා නම් අපිට ගන්න තියෙනවා බෙන්ච් එක. අඬුව තියෙන අඬුව කඩන. ඔය අඬුව මචං අපි අඬුව චං තියන්න ඕනේ මෙන්න මෙතන.
find you. අනුගා මෙතන තියෙන වෙන කොහෙවත් නැත. ඒකේ සයිඩ් එකකට අපි යන්න ඕනේ ස්කෝලෙට. ස්කූල් එක පාසල. පාසලේ මේ වෙන්ච කරන් අපිට යන්න ඕනේ යුටිලිටි කාමරේට. යන්නේ මේ පැත්තේ යන්නේ. යුටිලිටි කාමරේ කිව්වේ අර ටැප් එක තියෙන තැන තියෙන ලොකේෂන් එක. ඔය තැනට යන්න ඕනේ. මේක යුටිලිටි. මේ තියෙන කාමරේ මෙන්න මෙතන තියෙන මචං ලොක් කරපු නෑ යකඩ පොල් තියෙනවා. ඔය යකඩ පොල් ගා ගන්න ඕනේ. ඕකයි තව යූස් එකක් තියෙනවා. That's it. මෙන්න මේකම අරන් යන්න මචං මෙන්න ගෙලීම යන්න. ගිහලා වමට හැරෙන්න. I thought we were all ready, friends. ගිහලා මචං මෙන්න මෙඩිකල් රූම් අපිට කීයක් ගන්න පුළුවන් මෙන්න දාන්න. Excellent. එතකොට මචං අපිට මොනවද නෑ වෙනවා. මේ කම්පියුටර් එකට ගිහිල්ලා කියනට පේනක් දන්නේ මේ හින්ට් කියලා තියෙන. ඔය හින්ට් එකට මචං තියනවා එකක්. හෙඩ් ටීචර් ෆිසික්ස් බාස්කට්බෝල් කියලා එහෙම තියෙන එක. මේ කුසලාන වලත් ඒව තියෙනවා මචං. මේ තියෙන ටීචර්ස් ඔෆ් ද ඉයර් best school in the year අන්නයගේ තියෙන මචං. best head teacher head teacher මචං ඒකනේ. එතකොට මචං මේකේ අංක තියෙන්නේ 19 89. මේකේ පාසල් දෙක ගහන්න ඕන මචං මේකට 19 89. හරිනේ. මචං මේ මේල් එක ඔබලා වෙනද දන්නේ මොකද්ද at the post office mail box number 22 කියලා. Now I දැක්කනේ. know where to look for the key to the medical office. එතන මේ දොර ඇල්ල ඒ කියන්නේ ඔය ඕකේ තියෙන එක එක අංක තියෙනවා. මේල් බොක්ස් 2 5 20 40 ඔයගේ තියෙනවා මචං. මට අමුණු 22 නේ. අපි මෙඩිකල් රූම් එක ගන්න නම් අනිවාර්යයෙන්ම යන්න ඕන ස්ටේෂන් එකට. මෙඩිකල් රූම් එකක් තියෙන එකම තැනේ. මෙන්න මෙහෙම වගේ ෂෙඩ් එකට ෂෙඩ් එකේ තියෙන ෂෙඩ් එකේ මචං තියෙන ලොකේ ලොකර් වල පාස්වර්ඩ්. දැන් මට හම්බුනේ 22 නේ. එතකොට 22 පාස්වර්ඩ් එක හොයාගන්න. 22 පාස්වර්ඩ් එක තමයි 500. ගහන්න පාස්වර්ඩ් එක. 500 දැක්කනේ මචං. අන්නයගේ හම්බෙන මේ මෙඩිකල් රූම් එක කීයද? මේ මෙඩිකල් රූම් එක ගන්න මචං යන්නේ ස්කෝල්. You can't outsmart me. සමන්දට ෆාම් එක නෙමෙයිනේ. ෆාම් එක නෙමෙයි. ස්කූල්. මොකක්ද ලැප් එකේ මෙන්න මෙයාගේ ගැහුවා. කියන්නේ හොර ටේල් දෙක ගැහුවා. කිව්වච මේ ලේක් විච් කියන කපල නිකන් අමුතු තරු ඇඳලා ඒ වගේ තිබ්බා. තියෙනවා චයිත් දන්නේ. Excellent. මෙඩිකල් රූම් එක මචං. I'll find you. ඉන්දිල මෙඩිකල් ස්ලීපින් ඩේස් ගන්න. ඒ කියන්නේ අපි අන්තිම කොටස තමයි ඉන්නේ ගේම් එකේ. එතන මචං ඔය Come out. කමන්නේ ඉතින්. දෙන්න ඕනේ. ඊට කලින් මචං අපිට ගෑස් කටයක් හදන්න ඕනේ. මොකද මචං සමන්ත කිව්වා මේ කපලා බල්ලෙක් වගේ බැලුවා. කපන්න තිබේ මචං. ඔයාගේ මේකට අපි දෙන්න ඕනේ. මේ විදිහට මචං මේ ලයිට් එක මෙතන දා ගන්න ඕනේ. Let's be friends. ඊළාට තව අන්තිමට කලින් එක ගාචා I'll find you anyway. මේ හොම්බ දාලා බලන්න. Come out. Samantha's waiting for you. ලොකේෂන් එකට ගසින් කෑනකට යන්න ඕන අපි ලය එකේ. ලය.
ආයුධ පෙට්ටිය. මෙතන ගාවක් තියෙනවා. මේ කොතන මේදී ලයිට් එක තියෙන මචං මෙන්න මොන තියෙනවා ගෑස් කෑල්ල. ඒකට අපි තෙල් පුරව ගන්න ඕනේ මේක එම්ටිනේ. ඒක මචං ඊළඟට මයින් එකේ අපි තිබ්බනේ ෆාම් එකේ. ෆාම් එකේ තමයි ඒකේ තර්ඩ් ලොකේෂන් තියෙන්නේ. ෆාම් එකේ මේ බෝට්ටුවක් තියෙනවා. මේකේ දාන්න රටාව. ලොකේෂන් එක තමයි මෙන්න බෝට්ටුව තියෙනවා. ඒ බෝට්ටුවට තියෙනවා. මේ තර්ඩ් ලොකේෂන් එක. දැන් මේක ටැප් එකේ සයිඩ් ඩෝස් එක දාන්න මචං මෙන්න මේ කැසිනි කෑන් එකට තෙල් ටික පුරවන්න. ඒ කියන්නේ එම්ටි ඔයිල් කෑන් එකට ගෑස් පොඩ්ඩක් පුරවන්න. කැසිනි ඔයිල් පුරව ගන්න. දැන් අපි මචං ලොකේෂන් එක හෙලෝ ගහුවා අපි. ටැප් එක අපි ගහුවා. ඔයිල් කෑන් ටිකට side dose ගන්න මේක. හරිද? එතකොට මේක කියනවා oil can. කලින් empty oil can තිබ්බේ. දැන් oil can. සහ මේක පොඩ්ඩක් oil පටි කරලා. මේක අරගෙන මයින්. අනිතුරට තියෙන්නේ මයින් එකේ ලයි එකේ අපිට දෙන්න තියෙන අර මේ අරෝ ටික තෙල් පොඩ්ඩක් පුරවන්න තමයි තියෙන්නේ. පස්සේ අපි ඊට පස්සේ අපි යන්නේ ගමනක්. දැන් මෙන්න ඉතින් අපි කරකවන්න ඕනේ මෙන්න මේක. කරකවන්න ඕනේ. කරකවන්න ලැප් එක නම් හරිය ලේසි මේක කරගන්න WW ඔබන් තියෙන්නේ. තවට වෙන්නේ ඔබන් තියෙන්නේ. හරිය ලේසි ඔබන්. මේක නම් ටිකක් අමාරුයි ඔබන්න. හඳුනාගන්න තියෙන ආයෙත් ඒද්දි තමයි කියලා වෙන්නේ. හඳුනාගන්න තියෙනවා අම්මා සිරි වෙනවා. මෙන්න කරකල අපි එක තැන ගෙන්න තිනවා මචං මෙන්න මෙතන මචං මේ ලයිට්‍රේ මචං මෙන්න මේ මකුණු ලැඩ් එක පුච්චන් තමයි තියෙන අපිට දැන් වැඩක් නෑ මචං මේක මෙන්න මේ ස්විච් එක දාගන්න මචං පස්සේ මම ඕෆ් වෙන බෑ නෑ මචං ආයෙත් දෙනවා මචං හරිද ඊට මචං රබර් බූට්ස් එක දාන්න මචං මෙන්න ඉතින් දැන් ලයිට් එක දැම්ම මෙන්න මේ ලයිට් එක නේ මේ මචං අර මෙතනින් පස්සේ හැබැයි රටහා වෙන්නේ ඉතින් පස්සේ මචං රටහා වෙන්නේ ඉතින් මචං ඉලෙක්ට්‍රික් තියෙනවා ඉලෙක්ට්‍රික් අන්ඩර්ග්‍රවුන්ඩ් තියෙනවා අපිට යන්න පුළුවන් මෙතන තියෙන මචං ගෑස් කට එක ඕක ඔතනමයි තියෙන්නේ වෙන කොහෙවත් නෑ මචං I wonder how many there are. I thought we were all ready, Fred. මෙන්න මෙහෙම නැවත ආයෙත් යද්දී වවුල් ටිකක් එනවා අපි පොයි. හිතයි අපි සිංගිත්ත කියලා. අපි සිංගිත්ත නේ මචං. කරගන්න බලන්න එපා. කරගෙන නැවතින් දැන් නැති. කරගෙන යන්න. එතන මචං දැන් එනවා වවුල් ටික. බෝ කියලා යනවා වවුල් ටික. වැම්පයර් කාර්යයන්ගේ යාළු. පට්ට මචං ගේම් එක පට්ට ග්‍රැෆික්ස් තියෙනවා. හදපු එකාට පින් දෙන්න ඕන. දැන් මේ මචං ඔන්න දැන් දෙයි මචං. දැන් මචං දැක්කනේ. I hope I didn't get bitten. I love comics, but I'd rather be Spider-Man. දැක්කනේ මචං වවුල් එනවා. අන්න ඉවර අපි නැවතුම් පොළ හරි බැස්සා. එතන මේ ගෑස් කටේක අරන් ගන්න. මචං දැන් තියෙන්නේ අවසානම කොටස. ඒ කියන්නේ ඉවරයි ගේම් එක. තව ටිකකින් ඉවරමයි. දැන් තියෙන්නේ ලයකට ගිහිල්ලා මේ දෙක දෙන්න. ඊට පස්සේ මචං අපිට මේ හාව ඩිස්ට්‍රැක්ට් කරගෙන කියන්නේ එයා නිකන්
මං එනවා දැන් මෙන්න මේක දෙන්න ඕනේ සමන්දට I'll tell him. දීලා මචං පොස් කොට එකක් දෙන්න ෆිල්ම් යන්න හැරෙන්න එපා මූට් ඉන්නේ මේකෙන් වහා මල වදයක් මූ හැබැයි I'll find you anyway. අයියෝ අර බලපං කිටි දැන් මචං ගෑස් කටර් එක දෙන්න ගෑස් කටර් වටයක් ගහුවගේ තෝරනාට මචං මට කරන් දෙන්නේ රටහාමටම කියන්න මෙන්න මේක දීලා මචං අරකි දැන් කපා ගන්න I'll tell him. වන් මේක මං කියන්න දැන් ගෑස් කට එක What's that? Cockroach spray? Cockroach spray? කොකරොස් No, it's ස්පේස් a gas cutter. You can use මම it මේ to cut කටහක් the බලන් chain. ඉන්න හොගල් Just කටහක් press the බලන් button ඉන්න on top and point it at the chain. Wow, you do not stop surprising me. Careful, it'll be very hot. Don't burn your leg. නීරියර මචං කපා ගන්න මේක Finally, the kidnapper can't know I'm free, so I'll just keep sitting here like before. Don't thank me. I'll thank you when you get me out of here. But well done. Our plan might work. All we have to do is wait until the evening when he comes to feed me. Well. I've got great news for you. Keep your great news to yourself and close the door from the other side. Samantha, don't be so rude. I worked so hard, and you don't appreciate it. Almost everything is ready to transform you, so we should celebrate. This may be one of your last dinners. Well, if you really promise it's the last time, then fine. That can be celebrated. What a good girl. And don't get mad at me. It's your fault. Yeah. I tried to run away, so now... Blah, blah, blah. Heard it 100 times before. What I like about you is your character. By the way, since it may be our last dinner, let's add some romance to it. Oh, that's sweet. You better deal with a lot of cockroaches around here, romantic guy. No, let's eat in silence. මෙන්න මේ දර කනවා දැස් මචං ඉතින් මචං මූ කොහරි කරලා I ඩිස්ට්‍රැක්ට් have to do something to distract him. එක මචං මෙන්න මේ තියෙන අපිට මේකෙන් ගහන්න පුළුවන් මෙන්න මෙතන අපි කොහොමද දෙන්නේ What a weird noise. ගඩොයකට ගහන කෑල්ලට එනවා What's that? අර මචං ආරිගේ දානවා එලකිරි වැඩේ ගොඩ එක මචං මූත් අරිනවා So, are you full already? No, let's eat a bit more. Oh! You lost the urge to get rid of me? Well, since we're having such romantic dinner, why not at least enjoy it? Smart කරපොත්තා girl. එපා That's එපා what I'm talking about. කෙලියනේ අයියෝ What's shit that? ස්ලිම් Sam! හරි ගැව්ව අරකිට අඩුවනේ මට අහුවෙන්නේ දැන් අඩන්නේ නැචන් වුණාට අහුවෙන්න මෙන්න ඉතින් නැගිටිනවම ඉතින් I am
so sick of you, you clingy little slug. You're not going anywhere else. කවුද ඔය? That's for dinner. Even the school cafeteria food is better than අඩෝ yours. ගැම්මක් මචං. Are you okay? I'm okay. But it'll be even better when we finally get out of here. දැන් ඉතින් මාස දෙකක් විතර ඇන්දේ පුදියගෙන පව් ඉතින් පව් කියලා තිබුණා. මේ වැඩක් නෑ මචං. මේ විදියට මචං හොර ටේල් මචං ඉවර වෙනවා. දැන් අන්තිම කැලේ පෙන්නන්නම් මම. කොහමද අන්තිමට රටහාවට විනාඩි 36 තප්පර 60. ඉතින් මචං අදර ගිහින් ඉන්නවා. ඔරකල් 1 එකෙන් නැවත හම්බෙන්න. නැත්තම් වැනි මොකක් හරි එකකින් හම්බෙන්න. කොල්ලෝ නැත්නම් අයිස්ක්‍රීම් හරි. එහෙනම් කොල්ලෝ අපි ගියා. ටටා ගුඩ් බයි ගයා.